මම මීට කලින් දාපු මෙන්න මේ වීඩියෝ එක ඔයාලා බැලුවද? ඒ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක දරාස් එකෙන් ඕඩර් කරපු රුපියල් 11 මිස්ට්‍රි බොක්ස් 5ක් අන්බොක්ස් කරා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා රුපියල් 11 මිස්ට්‍රි බොක්ස් මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ. ඔයාලට රුපියල් 199ට මිස්ට්‍රි බොක්ස් එකක් මිලදී ගන්න පුළුවන්. නමුත් මේකට ඩෙලිවර් කොස්ට් එක විදියට තව රුපියල් 300ක් 250ක් ඇඩ් වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාලට මිස්ට්‍රි බොක්ස් එකකට ගෙවන්න වෙන ගාණ රුපියල් 500ක් වෙනවා. එච්චර ගාණක් මිස්ට්‍රි බොක්ස් එකකට වියදම් කරනවා නම් දෙපාරක් හිතන්න කියලා මම ඔයාලට කිව්වා. නමුත් මට හිතුණා මේ රුපියල් 199 මිස්ට්‍රි බොක්ස් තුනක් ඕඩර් කරලා බලන්න. එතකොට මේ මිස්ට්‍රි බොක්ස් තුනට වෙන වෙනම shipping ඇඩ් වෙනවා. shipping ඇඩ් වුණාට පස්සේ මට එක මිස්ට්‍රි බොක්ස් එකකට රුපියල් 500ක් ගෙවන්න සිද්ධ වෙනවා. කොහොම හරි මේ වෙනකොට මගේ අතට ලැබිලා තියෙනවා මම ඕඩර් කරපු රුපියල් 500 මිස්ට්‍රි බොක්ස් තුන. මම මේකට රුපියල් 500 කියලා කියන්නේ මොකද මේකට ඩෙලිවරි charge ඇඩ් වුණ නිසා මට මේ එක පැකේජ් එකකට රුපියල් 500ක් වියදම් වුණා. එතකොට මේ තියෙන්නේ රුපියල් 1500ක දරාස් මිස්ට්‍රි බොක්ස් පැකේජස් තුනක්. ඉතින් අද අපි මේ මිස්ට්‍රි බොක්සස් මේවට මිස්ට්‍රි බොක්සස් කියන්න බෑ මිස්ට්‍රි පැකට් වගේ එකක් අපි කියමු. ඉතින් අද අපි මේ මිස්ට්‍රි පැකට් තුන අන්පැක් කරලා බලමු මට මොනවද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන් මේ වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම පහළ තියෙන subscribe button එක click කරන්න. හරි එහෙනම් මම රුපියල් 500ක් ගෙවපු අපේ පළවෙනි මිස්ට්‍රි බොක්ස් එක. එහෙම නැත්නම් මිස්ට්‍රි පැකට් එක අන්පැක් කරගන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ. අපි මේක අන්පැක් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මට මේක ඇතුලේ ලැබිලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් මලක්. ඉතින් රුපියල් 500කට මට මේ වගේ වටිනා මම හිතන්නේ මේක ගොඩක් වටිනවා ඇති මේ මල දරාස් එකෙන් රුපියල් 500ක් ගෙවපු මිස්ට්‍රි බොක්ස් එක ඇතුලේ මිස්ට්‍රි පැකට් එක ඇතුලේ මට පළවෙනියටම මෙන්න මේ වගේ මම හිතන්නේ දියමන්ති වලින්ද මම හදලා තියෙන්නේ කොහොම හරි රුපියල් 500කට මට ලැබුණේ මෙන්න මේ මල යහපත් වෙලෙන්දෝ. මම හිතනවා අද වීඩියෝ එක ෆුල් ආදල් වීඩියෝ එකක් වෙයි කියලා. මොකද දරාස් එකෙන් ගොඩක් වටින කියන දේවල් අපිට එවලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ දෙවෙනි පැකේජ් එක අන්බොක්ස් කරලා බලන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකට රුපියල් 500ක් මට ගෙවන්න සිද්ධ වුණා. ඉතින් අපේ දෙවෙනි පැකේජ් එකේ මෙන්න මේ වගේ බෙල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. මම හිතන්නේ මේකත් අපිට අර කලින් ලැබුණ පැකේජ් එකේ ඔයාලට මතක ඇති මම කලින් දාපු අන්බොක්සිං වීඩියෝ එකේ අපිට බල්ලෙක්ට දාන්න පුළුවන් චේන් එකක් හම්බුණා. ඉතින් ඒ වගේ මේ ප්ලාස්ටික් වලින් හදපු මෙලෝ රහක් නැති බෙල්ට් එකක් හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මේකත් අපේ ගෙදර බල්ලගේ බෙල්ලට දාන්න පුළුවන් වේවි. ඉතින් මේකටත් රුපියල් 500ක් ගියා. අන්න ඒකයි මම ඔයාලට කිව්වේ ගොඩක් ගණන් දීලා මිස්ට්‍රි බොක්ස් ගන්නවා නම් දෙපාරක් හිතන්න කියලා. ඉතින් මේක රුපියල් 150ක් වගේ වටි උපරිම මෙලෝ වැඩක් නැහැ. ඉතින් ඔන්න අපේ දෙවෙනි මිස්ට්‍රි බොක්ස් එක ඇතුලේ මිස්ට්‍රි පැකට් එක ඇතුලේ අපිට මෙන්න මේ වගේ බෙල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන්කම තිබුණේ. හරි එහෙනම් අපේ ජයග්‍රාහී අන්තිම පැකේජ් එක අන්පැක් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකට රුපියල් 500ක් ගියා. එතකොට ඔක්කොම 1500යි. ඉතින් අපේ තුන්වෙනි පැකේජ් එක මේකත් අන්පැක් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ කායකට කනෙක්ට් කරලා charge කරගන්න පුළුවන් charger එකක්. ඉතින් අපිට මේක කායකට plug කරලා USB හරහා අපිට මේක charge කරගන්න පුළුවන්. මේකත් මේ ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේකත් රුපියල් 200ක් වගේ වටි. මම හිතන්නේ මේක ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි කියලා. මොකද ගොඩක් බාල බඩුවක්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට අද මිස්ට්‍රි බොක්ස් තුනෙන් ලැබුණේ. ඉතින් ඔයාලම හිතන්න රුපියල් 1500ක් ගෙවලා ගන්න තරම් මේ අයිටම්ස් තුන වටිනවද කියලා. මේකට අමාරු ඇත්තටම මේකට මම ගොඩක් සතුටු වුණා මේ මල දැක්කට පස්සේ. අපි පළවෙනිටම
අපි පළවෙනිටම අන්බොක්ස් කරපු එක. ඉතින් නියමයි. thank you ඩරාස්. ඒ වගේම මෙන්න මේ වගේ බෙල්ට් එකක් අපිට එවලා තිබුණා. මේ මට එවලා තිබුණ දේවල් නම් මෙලව රහක් නැහැ කියලා ඔයාලට දැන් අයිඩියා එකක් ඇති. ඉතින් ඔයාලා මම කලින් දාපු රුපියල් 11 මිස්ටරි බොක්ස් අන්බොක්සිං වීඩියෝ එක බැලුවා නම් ඒකෙදි මට ගොඩක් වටිනා දේවල් ලැබුණා. මොකද ඒකේ මිස්ටරි බොක්ස් එකකට මට ගෙවන්න ඕනේ රුපියල් 11යි. මට සම්පූර්ණයෙන්ම ඒ අයිටම්ස් පහටම ඒ මිස්ටරි බොක්සස් පහටම ගෙවන්න ඕනේ රුපියල් 350ක් වගේ මුදලක්. ඉතින් එහෙම නෙමෙයි මෙතන අයිටම්ස් තුනක් මම ඕඩර් කරා 199ක් ගානේ. ඒ වගේම වෙනම shipping වලටත් මම රුපියල් 250ක් ගෙවුවා. එතකොට ඔක්කොම 1500ක් ගියා. ඉතින් ඔයාලම හිතන්න 1500ක් මේ දේවල් වටිනවද කියලා. අන්න ඒකයි මම ඔයාලට කිව්වේ කලින් දාපු වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා ගොඩක් ගණන් වියදම් කරලා ඩරාස් එකේ මිස්ටරි බොක්ස් ඕඩර් කරන්න එපා. මොකද ගොඩක් යහපත් වෙලෙන්දෝ ඉන්නවා. ඉතින් යහපත් වෙලෙන්දෝ මේ වගේ ගොඩක් වටින දේවල් අපිට එවන්න පුළුවන්. අන්න ඒකයි මම ඔයාලට කිව්වේ. ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ 199 මිස්ටරි බොක්ස් විතරයි. නමුත් ඒක මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම හිතන්න කියලා මම ඔයාලට කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් ආය ඩරාස් එකෙන් මිස්ටරි බොක්ස් මිලදී ගන්නවා නම් ටිකක් වටින මිස්ටරි බොක්ස් එකක් ඕඩර් කරන්න කලින් දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න මේ වීඩියෝ එක ආපහු බලන්න. එතකොට ඔයාලට ආය මිස්ටරි බොක්ස් වලට ලොකු මුදලක් වියදම් කරන්න හිතෙන්නේ නැති වෙයි.